සර්පයෝ කිව්වම ඉතින් කවුදනේ බය නැත්තේ? මම මේ කියන්න යන්නෙත් එහෙම සර්පයෙක් ගැන. ශ්‍රී ලංකාවේ උග්‍රම විෂ සහිත සර්පයා තමයි මගමරුවා. ඕගොල්ලෝ එයා ගැන විස්තර දන්නවද? ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සර්ප විශේෂ 108ක් විද්‍යාත්මකව නම් කරලත් තියෙනවා. ඒ අතරින් ගොඩබිම ජීවත් වෙන වඩාත්ම විෂ සහිත සර්පයා තමයි තෙල් කරවලා කියලා කියන්නේ. එතකොට ගැමියෝ මෙයාව හඳුන්වන්නේ මගමරුවා කියලා. මෙයා දෂ්ට කර අවස්ථාවකදී නිරෝගී පුද්ගලෙක් මරණයට පත්වෙන්න විෂ මිලිග්‍රෑම් 2ක් පමණ ශරීරගත වීම ප්‍රමාණවත් කියලානේ කියන්නේ. ශ්‍රී ලංකාවට ආවේනික සර්ප විශේෂ සංඛ්‍යාව 55ක්. මරණයක් සිදු කරන්න පුළුවන් උග්‍ර විෂ සහිත සර්ප විශේෂ ගණන 6ක් කියලායි කියන්නේ. තෙල් කරවලා, මුදු කරවලා, නයා, තිත්පොළඟ සහ කුණ කටුව විශේෂ 2ක් මේ ගොඩට අයත් වෙනවා කියලා තමයි උරගහා උභයජීවී විද්‍යාඥයෝ සඳහන් කරන්නේ. සමහර වෙලාවට ඉතින් ඔය මගමරුවා කියන සර්පයාව පොළවේ ඉන්නකොට අඳුරගන්නත් බෑලු. එයා හරියට නිකන් වැලි වගේලු පේන්නේ. ඔය වැලි පොළඟ කියලා හඳුන්වන්නෙත් එයාටමයි කියනවානේ. කොහොම නමුත් ඉතින් අවධානමක් ගන්න නැතුව ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න ඕනේ හොඳේ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.